හලෝ කොහොමද? ඔන්න මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම අපේ දඹුලු ගමනින් දෙවෙනි කොටස මම අරගෙන ආවා. ඔය තියෙන්නේ අපේ අයියලා ගේ. අපි හදපු එක. ඔන්න එයාගේ චූටි දුව ඉන්නවා. ඔන්න එයා අහනවා එයාලා ගේ ලස්සනයිද කියලා. එයාගේ වොයිස් එක ඇහෙන්නේ නැතුව ගියා. වීඩියෝ එක එඩිට් කරනකොට කොහොම හරි. ඔය විදිහට තමයි අපේ වැඩ ටික වෙන්නේ ඉතින්. ඔය හයි කරාට පස්සේ ඔයාලට ඔය පෙනුනේ ඔන්න මම මුලින්ම සමාවෙල්ලන මම වීඩියෝ කරලා තියෙන්නේ ෆෝන් එක අනිත් පැත්ත හරවලා. ඒකයි ඔයාලට ඔන්න ඔය විදිහට පේන්නේ. ඉතින් මට ඒකට සමා වෙන්න එහෙම තිබුණාට ඔය විදිහට තමයි වැඩ ටික වෙන්නේ. බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. කොහොම හරි දවස් 2-3ක් ඇතුළත අපි දෙන්න ඔය වැඩ ටික වෙරයක් කරා. ඔන්න දඹුල්ලේ යන්න කලින් අපි යාළගේ ප්‍රධාන දොරට කඩෙන් ගන්නේ නැතුව ලොක් එකක් අපි දෙන්න හිතුවා. ඒක ගෙදරින් යනකොට කලවර ලී කෑල්ලක් තිබුණා. ඒකේ හොඳ ලොක් එකක් හැන්ඩල් එකක් ලොක් නෙමෙයි හැන්ඩල් එකක් හදාගෙන යන්න ඕන කියලා. ඒතර දොරට හොඳ පෙනුමක් එයි කියලා හිතුණා. කලවර වුණාට ඒක ටිකක් නෙවෙයි ගොඩක් පරණ ලී කෑල්ලක් එක. අමාරුයි වැඩේ කරන්න, කැඩෙනවා මැෂින් එකකින් වැඩ කරනකොට. හිමීට තමයි වැඩේ කරගන්න ඕනේ. කොහොම හරි රවුටර් කරලා ග්‍රයින්ඩර් කරලා ඔක්කොම කරලා ගම් දාලා ඒ paludu වෙච්ච තැන් හදාගෙන කොහොම හරි අපි හදාගෙන ගියා. බලන්නකෝ අවසාන පෙනුම කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔය ග්‍රයින්ඩර් කරන්නේ දොර පළු දෙක. බලන්නකො කොහොමද ලස්සනට වේවි කියලා. මහන්සි කියලා බෑ ඉතින්. රෑත් එක්ක වැඩ කරා. කොහොම හරි ඉවර කරලා ඉක්මනට එන්නත් ඉපේ. මම හිතනවා ඒක ලස්සනයි කියලා. කොහොමද ඔයාලට හිතෙන්නේ? ඔයාලත් ලස්සනයි නේ ඒක කමෙන්ට් එකකින් දාන්නකෝ.
ඔය විදිහට තමා ගෙදර හැම දොර ජනේලයක්ම අපි හැදුවේ. ගෙදර හැම දොර ජනේලයකටම වීදුරු දාලා ජනේල ටික හැදුවා. ඇතුලේ දොරවල් දැම්මා. ඒ ටික කරා. දැන් ඔය ඔයාලා දැක්කේ ඒ හදරපු ටික. ඔන්න මේ ගේ ඇතුළ පේන විදිහ පේන්නේ නැහැ. මම වීඩියෝ කරේ කොහොමද කියන්නත් මතක නැහැ. හදිසියේ වැඩ ටික ඔක්කොම කරා වීඩියෝ කරන්නත් වෙලාවක් නැති තරම් පුළුවන් විදිහට කරලා ඔයාලට පෙන්වන්න ඕන හින්දා. තාම හිමීට වැඩ ටික කරගෙන යන ගමන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔයගේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් කියන්නකෝ ඔයාලගේ අදහසක් කොහොමද කියලා. ඔන්න අපි ආපහු යන්න පිටත් වුණා. යන ගමන් කන පොඩි වැඩ චෝරුවක් ගත්තා. ඉතින් හදර ගිහින් එන්න. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.